මේක ගන්න ඕනේ රජුට කියන්න ඕනේ අපේ ළමයි ඔක්කොම දෙවිලු දෙන්න ඔක්කොම මේක ගන්න ඕනේ ළමයි බලන්න බෑ කකුල නැතුවයි දැන් පාරේ මෙරිලා ඉන්නවා අපි දැකලා ජීවිතේ පා වෙලා තිස් වසරක යුද්ධයේ නිමා කරමින් කුරිරු ත්‍රස්තමාදය සහ මුලින්ම අවසන් කළ විජයග්‍රහණී තවත් සංවත්සරික සැමරුමක් අද සැමරෙනවා. එවකට යාපනය නගරාධිපති ධුරේ කටයුතු කළ ඇල්ෆඩ් ධුරයප්පා ඝාතනයේ නැරඹී 30 වසරක LTT ඝාතන රැල්ල මෙරටට අහිමි කළ ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. තමන්ගේ තුවක්කුව බිම තියලා අපේ හමුදාවට යටත් වෙන්න තාමත් ඔවුන්ට පුළුවන්කම ඉඩ අපි දීලා තියෙනවයි කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. බිම්බෝම්බ මරෝගොල් මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගනිමින් අහිංසක ජීවිත ලක්ෂ ගණනක් විනාශ කිරීමට LTT සංවිධානය කටයුතු කළා. අද අපිට බර ආයුධ පාවිච්චි කරන්න බෑ. අපිට අද අහසින් ගිහිලා පහර දෙන්න බෑ. ඒකට හේතුව ත්‍රස්තවාදීන්ට වඩා අපේ ඉන්න මිනිස්සු ගැන අපිට කැක්කුමක් තියෙනවා. මගේ ජනතාව උතුරේ වෙන්න පුළුවන්. දකුණේ වෙච්චාවේ උතුරේ වෙච්චාවේ නැගෙනහිර වෙන්න පුළුවන්. රැකගැනීමේ වගකීමක් මට තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ එවක යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් සහ එවක ගුවන් සහ නාවික හමුදාපතිවරුන්ගේ මඟ පෙන්වීමෙන් ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් විසින් මානුෂීය මෙහෙයුම ආරම්භ කළේ 2006 වසරේ ජූනි 26 වනදායි. ඒ මාවිල්ලාරු සොරව මුදා ගැනීමේ මෙහෙයුමත් සමගයි. මට තියෙන මාළුවේ මට කන්න පුළුවන්ද? ඉතාලම අවදානම් තත්ත්වේ මාළුවේ කරි කාලා මං ජීවත් වෙන්න බැහැ. මේ චින්න එක උඩේ තිබේ වතුර ටික වතුර බින්දු ගානක් එක්ක අහුවලා තියෙන්නේ. මට මේ හොඳටම ඇති මගේ පිපාසය නිවා ගන්න බැහැද? එහෙනම් සොල්දාදෝ වගේ කිරිමහල වැඩ කරන්න කියලා ගන්න බැහැද? මතක තියාගන්න ඕන මුල්ලා. සොල්දාදෝ වගේ මතක තියාගන්න ඕන. මේකට කඩුස්සෙක් ගැරන්ඩියේ ගෙම්බේ කක්කොට්ටෙක් උනත් දාලා කම්බල බොන්න පුළුවන්. පුළුවන්ද බොන්න? පුළුවන්. ගෙම්බ ඉන්න දරකේ? අනිවාර්යෙන්ම තමුල්ලට මම මේක බීලා පෙන්නනවා. පිටිපස්සක් නා. එතෙන් පටන් ඇරඹී මානුෂීය මෙහෙයුම් අතරතුරදී 2006 වසරේ සැප්තැම්බර් මාසයේදී සාම්පූර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ නිදහස් කර ගැනීමට විරෝධාර රණවිරුවන් සමත් වුණා. අනතුරුව සමස්ත නැගෙනහිර පළාතම පියවරෙන් පියවර මුදවාගත් රණවිරුවන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බලකොටුවක් ලෙස සැලකෙන කිලිනොච්චිය සියතට ගනු ලැබුවේ 2009 වසරේ ජනවාරි මාස 2 වනදායි. ප්‍රභාකරන් කියන ඉස්සගේ ඊළාම් රාජ්‍යය අපි කිලෝමීටර් 30ක වැඩි කිරීම 20ක ප්‍රදේශයකට සීමා කළා. ත්‍රස්තවාදයට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඉඩ දුන්නොත් ඒක මේ රටට කරන අපරාධයක් පමණක් නෙවෙයි මුළු ලෝකයටම කරන ඛේද වාචකයක්. මගේ ජනතාව රැක ගැනීම මගේ වගකීමක් කියන එකත් මම කිව්වා. මට වඩා එක්කම තියෙන විදියක් නැහැ කොහේ හරි ඉඳලා එන මිනිහෙකුට බුද්දෙකුට අවුරු ආවත් මොන නිරීක්ෂකයා ආවත් මොන විශේෂ නියෝජිතයෝ ආවත් අපි කරනවා කිව්වොත් අපි කරනවා. දැන් සටන් විරාමයට යන්නත් බෑ. යන්න වෙලාවකුත් නැහැ. යුද්ධයේ අවසන් සටන ආරම්භ වුණේ වෙල්ලමුල්ලි වයිකාල් ප්‍රදේශයෙන්. පියවරෙන් පියවර ඉදිරියට ඇතුණු විරෝධාර රණවිරුවන් නන්දිකඩාල් කල්පුවේදී වෙළුපිල්ලේ ප්‍රභාකරන් මරණුවට පත් කරමින් 2009 වසරේ මැයි 18 වනදා LTT කොටි ත්‍රස්තවාදය මුලින් උපුටා දමා යුද්ධබියක් නොමැති නිදහස් නිමහල් සාමකාමී ද්වේෂයක් උරුම කර දුන්නා.
තිස්වරක් පුරා ශ්‍රී ලාංකීය දේශයම බීතියට පත් කරමින් විනාශයට ඇදදමු ඝාතක වේලුපිල්ලේ ප්‍රභාකරන් වීරෝදාර ආරක්ෂක හමුදාවන්ගේ තුවක්කුවෙන් ඝාතනය කෙරේ. බීතියට පත් කළ සාහසිකත්වය, ම්ලේච්ඡත්වය, අමානුෂිකත්වය තුලින් තම ඊනියා අරමුණ ඉටු කරන් ගන්නට ගමන් කළ මහා ඝාතකයෙකුගේ මල සිරුරයි ඔබ ඉදිරිපිට මේ තිබෙන්නේ. අවදි කරනු මැන හැම හදවත් තුල සතුට පිබිදෙන උදායිරක් විවර කරනු මැන අපට අහිමි කළ නිදහස් නිවහල් අපේ රටක් නිදහස් නිවහල් අපේ රටක් නිදහස් නිවහල් අපේ රටක්. ඔබේ ජීවන සටන අපේ ප්‍රවෘත්තිවලට දැනෙනවා. ඔබේ හදකැස්ම අපේ ප්‍රවෘත්තිවලට ඇහෙනවා. Shine 24/7 ශ්‍රී ලංකා. ඔබ වෙනුවෙන් අපි අවදියෙන්